හෙලෝ ඉතින් ඔයාලට කොහොමද මාම්ස් ලව් channel එකට ඔයාලටත් ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද ඩේ vlog එකක් තමයි අරගෙන එන්නේ. ඉතින් ගොඩක් දවසකට පස්සේ තමයි ඩේ vlog එකක් අරගෙන එන්නේ. මොකද ඉතින් ලංකාවටත් ගිහිල්ලා ආව ළඟදී ගෙවල් මාරු කරා. ඉතින් දැන් අපි ඉන්නේ කලින් හිටපු ගෙදර නෙමෙයි වෙනත් ගෙදරක. ඉතින් ඒවත් එක්ක හැමදේම මිස් වුණා. වැඩට යනවා. ඒ දේවල් එක ගෙදර වැඩයි ඔක්කොමත් එක්ක vlog කරන්න දැන් ලොකු කාලයක් හම්බෙන්නේ නැහැ. ඉතින් හම්බෙන වෙලාවට පුළුවන් විදිහට එකක් කරනවා. ඉතින් ඔන්න දැන් මම උදේ කෑම හදන්න තමයි ලෑස්ති වෙන්නේ. තේ හදලා හැමෝටම. ඉතින් අද කිරිබත් හදන්න ඕන කියලා හිතුණා මට. අපේ ගෙදර දෝනි ගොඩක් කැමතියි කිරිබත් කන්න. ඉතින් ඒ වගේම තමයි ඔන්න දවල්ටත් මම කජු මාළුවක් හදන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඊයේ රෑ ඉඳලා තමයි කජු ටික මම පෙගෙන්න දාලා තිබ්බේ. ඉතින් මාළු එකත් මම එළියට අරගෙන තිබ්බ උදේම ෆ්‍රීසර් එකෙන් යට තට්ටුවට දාලා තිබ්බේ රෑ. දැන් ඒක එළියෙන් අරගෙන තියෙනවා. එතකොට ඉක්මනට අයිස් යන හින්දා. ඉතින් දැන් ඔන්න මම සුදු හාල් ලංකාවෙන් එනකොටම මේ දේවල් අරගෙන මේ තියෙන්නේ ලංකාවෙන් ගියන දේවල් දාන්න තියෙන ලාච්චුව. ඉතින් ඒකේ තමයි ගියන හැමදේම මම දාලා තියෙන්නේ. උදේම මම කැපිචිනෝ එකක් හදාගන්න තමයි හදන්නේ. ඉතින් ගොඩක් කාලයකට පස්සේ තමයි කැපිචිනෝ එකක් ගෙදර හදලා බොන්නේ. ඉතින් මේ විදිහට මම ඉන්ස්ටන්ට් කොෆි තමයි පාවිච්චි කරන්නේ සීනි දාලා මේ ටික හෑන්ඩ් මික්සර් එකෙන් පොඩ්ඩක් බබල් එනකම් මික්ස් කරගන්නවා. ඊට පස්සේ මේකට කිරි එකතු කරලා තමයි හදාගන්නේ. ඉතින් මේකට අයිස් ටිකක් එකතු කරත් ඔයාලට හවස් වරුවක වුණත් අයිස් කැපිචිනෝ එකක් රස බලන්න පුළුවන්. අපි ලංකාවට ගියේ මැයි දෙවනිදා. ඉතින් ඊට දවස් දෙකකට කලින් තමයි අපි මේ අලුත් ගෙදරට මූව් වුණේ. ඉතින් හරිම කාර්යබහුල දවස් ටිකක්. ඊට පස්සේ එහෙමම ලංකාවට ගියා. අපි සති දෙකමාරක් විතර ලංකාවේ හිටියා. ඉතින් ඒ දවස් නම් ඇත්තටම හරිම සැහැල්ලුවෙන් තමයි ගත වුණේ. ඉතින් මම වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා ඇති අපි ගිය ට්‍රිප් එකකුත්. ඒ වගේම තමයි ලංකාවේදී ඔන්න අපි මේ අවුරුද්දට කරන්න තියෙන හෙල්ත් චෙකප් එක කරා. මමයි හස්බන්ඩ්ුයි දෙන්නම. ඉතින් මගේ එහෙම ලොකු ප්‍රශ්නයක් නෑ. සීනි, කොලෙස්ටරෝල් ප්‍රමාණයට තියෙනවා. ඉතින් හස්බන්ඩ්ගේ නම් කොලෙස්ටරෝල් ටිකක් නෙමෙයි හොඳටම වැඩි. මොකද අපි දැන් දවල් වරුවට ගෙදර උයන්න හම්බ වෙන්නේ නැහැ. එළියෙම තමයි කැවෙන්නේ. ඉතින් මම ස්කූල් එකෙන් අපිට ෆ්‍රී ලන්ච් හම්බෙන හින්දා දෝනිටත් එහෙමයි. යත් ස්කූල් එකෙන් තමයි ලන්ච් එක හම්බ වෙන්නේ. ඉතින් ඒක නිසා ගෙදර දවල් වරුවට උයන්නේ නැහැ. ඉතින් හස්බන්ඩ් ගොඩක් වෙලාවට එයා ගෙදරින් පිටින් තමයි කෑම ගන්නෙ. එතකොට ඉතින් ඒගොල්ලෝ කන විදිය මට එහෙම දන්නේ නැහැ. ඉතින් ඒක නිසා එයාගේ කොලෙස්ටරෝල් ප්‍රමාණය ටිකක් ඔන්න වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා තෙල් මම පාවිච්චි කරන ගෙදරදී ගොඩාක් පාවිච්චි කරන්නේ. ඉතින් මම කලින් සන්ෆ්ලවර් ඔයිල් එක තමයි පාවිච්චි කරේ. ඉතින් මම සර්ච් කරලා බැලුවා. ඉතින් සීඩ්ස් ඔයිල් වර්ගත් හොඳ නෑ කියලා කියනවා. නමුත් සන්ෆ්ලවර් එක හෙල්දි නිසා තමයි මම පාවිච්චි කරේ. ඉතින් ඒකත් මම දැන් නවත්තලා ඔලිව් ඔයිල් එකට මාරු වුණා. කුකින් ඔලිව් ඔයිල් එක එක්ස්ට්‍රා වර්ජින් නෙවෙයි. ඒකෙන් උයන්න එක හීට් කරන්න හොඳ නැති හින්දා වෙනම කුකින් ඔලිව් ඔයිල් එකක් මම දැන් පාවිච්චි කරනවා. ඉතින් අනිත් දේවල් නම් ප්‍රශ්නයක් නෑ. ඉතින් ඒ වගේ දේවලුත් ඔන්න ඔයාලත් කරගන්න.
අවුරුද්දකට එකහමාරකට සැරයක්වත් ඉතින් අවුරුදු 25 පැන්නට පස්සේ ඉඳලා ඒ වගේ අවුරුද්දකට සැරයක්වත් හෙල්ත් චෙකප් එකක් කරලා බලන්න. ඉතින් ඒ වගේ දේවල් කරාම තමයි අපේ ශරීරයේ තියෙන අභ්‍යන්තරයේ තියෙන දේවල් අපිට දැනගන්න පුළුවන්. ඉතින් මොනවා හරි අවදානමක් තියෙනවා නම් අපිට පුළුවන් ඉදිරි ඒක ඉක්මනින්ම වළක්ව ගන්න. ඉතින් දැන් එයා එක්සර්සයිස් කරනවා. ඒ වගේම එයාට බෙහෙත්ුත් දුන්නා මාස 6ක්. ඉතින් අපි ඒවත් අරගෙන ආවා. මාස 6ක කෝස් එකක් දුන්නා. මොකද තියන්න ඕන ප්‍රමාණයට වඩා දෙගුණයක් විතර වැඩි. ඉතින් ඒ විදිහට තමයි. ඉතින් මමත් එක්සර්සයිස් කරනවා දැන් නම් ගොඩක් අඩුයි කාර්ය බහුලත්වයත් එක්ක. ඉතින් ආයෙත් පටන් ගන්න ඕන ජිම් එකට යන්න. ඉතින් ඒ විදිහට තමයි අපි ලංකාවේදී හෙල්ත් චෙකප් එකකුත් කරගත්තේ. ඉතින් ඔන්න දැන් මම උදේට ඔන්න කිරිබත් එකක් දැන් හදලා ඉවරයි. උදේට කන්න තමයි දැන් හදන්නේ. මේ තියෙන්නේ අපේ දෝනිගේ ආසම කෑම කිරිබත්. ඉතින් ලංකාවට ගියාම තමයි මම කිරිබත් හදන හාල් අරගෙන එන්නේ. ඉතින් මෙහි හොයන්න අමාරුයි ලංකාවේ කඩේකින් ගත්තත් ඇරෙන්න. ඉතින් සුදු හාලෙන් හදන තරම් සුදු හාලෙන් හරි රතු කැකුළු හාල් වලින් හරි හදන තරම් රස නැහැ අනිත් හාල් වලින් කිරිබත් හැදුවම. ඉතින් ඔන්න ඊට පස්සේ මම උදේට ඔක්කොම වැඩ ඉවර කරලා ෂවර් එකක් දාගත්තට පස්සේ මගේ මෝර්නින් රූටින් එක තමයි මේ. ඉතින් මම බොඩි ෂොප් එකේ සීරම් දෙකක් අරගත්තා. මේක මම අලුතෙන් ගත්ත එක. මොකද වයසට යනකොට අපේ හම රැලි වැටෙන්න පටන් ගන්නවා, වේලෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා මම පටන් ගත්තා සීරම් එකක් පාවිච්චි කරන්න. ඉතින් මේක විටමින් E එකකුයි. මේක හම වයසට යනවට තියෙන ඒජ් කෙයා සීරම් එකක්. ඉතින් මම යාළගෙන් අහලමයි ගත්තේ. ඉතින් මේ එක බොටල් එකකට මට $75ක් විතර ගියා. ඉතින් විටමින් E එක ඒකට ෆ්‍රී හම්බුන එකක්. ඉතින් මේක උදේටයි හවසටයි දෙකටම පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයිලි ගතියක් නෑ කිසිම. හරිම ලේසි පහසුයි. ඉතින් මේක පාවිච්චි කරන්න ගත්ත දවසේ ඉඳලා මගේ හම මට දැන් මාසයක් විතර වෙනවා පාවිච්චි කරන්න අරගෙන. ඇත්තටම ස්කින් එක ගොඩාක් ස්මූත්, හරියට අර පොඩි බබාලගේ වගේ ස්මූත් ගතියක් මගේ ස්කින් එකේ තියෙනවා කියලා මට දැනෙනවා. ඒ වගේම තමයි ගොඩාක් තිබුණ වේලිලා වගේ තියෙන ගතිය ගොඩාක් නැති වෙලා තියෙනවා. උඩ මගේ ගොඩක් කළු ගතියක් තිබ්බා. ඉතින් ඒකත් පොඩ නැති වෙලා තියෙනවා. අද මං හිතුවා කජු මාළුවක් හදලා ටූනා ඇඹුල් තියල් හදලා සැලඩ් එකක් හදනවා කියලා සිම්පල් විදියට. ඉතින් ඒක තමයි අද දවල්ට මෙනු එක. කියන්නම් අපි මෙහෙට මූව් වුණ හේතුව. ඉතින් අපිට කිසිම ප්‍රශ්නයක් තිබුණේ අපි හිටපු තැන හරිම ලේසි හැම තැනටම. ඉතින් අපිට මූව් වෙන්න තිබුණ එකම හේතුව තමයි ලබන අවුරුද්දේ අපේ දෝනි ප්‍රයිමරි ස්කූල් යනවා. ඉතින් ගොඩක් වෙලාවට ළඟම තියෙන ස්කෝලයකට තමයි ළමයිව දාන්නේ.
ඉතින් අපි හිටපු පැත්තේ ගොඩාක් ස්කෝල තියෙනවා ළඟ. ඉතින් සමහරක් ඒවා අපිට අමාරුයි. ගොඩාක් සිටිසන්ස්ලට තමයි ඒගොල්ලෝ ප්‍රයොරිටි එක දෙන්නේ. සහ PR ලටත් පුළුවන්. නමුත් මගේ ඉස්සර ඉඳලම ලොකු කැමැත්තක් තිබ්බා දෝනිව දාන්න ඕනේ කියලා කොන්වන්ට් එකකට, කැතෝලික ඉස්කෝලේකට. ඉතින් ඒක තමයි මගේ තිබුණ ලොකුම ආසාව. ඉතින් අපි කලින් හිටපු පැත්තේ ළඟ එහෙම ඉස්කෝලයක් නැහැ. ඉතින් හොඳ ඉස්කෝලයක් හවුගම්වල තියෙනවා. ඉතින් මම ඉස්සරහට පෙන්නන්නම් වීඩියෝ එකේම. ඉතින් අපි දැන් මේ ඉන්න ගෙදර ඉඳලා මීටර් 150ක වගේ පුංචි දුරකින් තමයි තියෙන්නේ පල්ලියක් එක්කම. ඉතින් ඒ ඉස්කෝලේට දාන්න තමයි මට ඉස්සර ඉඳලම කලින් ඉඳලම අදහස තිබ්බේ. ඉතින් අපිට සාමාන්‍යයෙන් PR ලට මෙහි එක ෆ්‍රේසස් තියෙනවා. ඉතින් ඒ ෆ්‍රේසස් වලදී සාමාන්‍යයෙන් 2C කියන එකේ තමයි PR ලට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් කතෝලික ඉස්කෝලේකට නම් ඉතින් අම්මා හරි තාත්තා හරි දරුවා නෙවෙයි අම්මා හරි තාත්තා හරි කවුරු හරි දෙන්නගේ එක්කෙනෙක් කතෝලික නම් එයාව අපි කියන්නේ ලංකාවේ ක්‍රිස්තියානි කරනවා කියලා බැප්ටයිස් කරලා තියනවා නම් ඒ සර්ටිෆිකේට් එක අපි ළඟ තියෙනවා නම් අපිට පුළුවන් ෆේස් 2B කියන ෆේස් එකට ඇප්ලයි කරන්න. ඒක පාවිච්චි කරලා. ඉතින් අපිට ඉතින් මම බැප්ටයිස් කැතලික් නිසා මට පුළුවන් ඒ අවස්ථාව ගන්න නිසා තමයි අපි මේ හරියට මූව් වුනේ. ඉතින් ඒකට ළඟම ඉන්නත් ඕන. සාමාන්‍යයෙන් කිලෝමීටර් 1-2 ඇතුළත වගේ ඉන්නවා නම් ගොඩාක් හොඳයි. එහෙම තමයි ළමයිට ඉස්කෝලේට ප්‍රයොරිටි එක බලන්නේ. සිටිසන් PR කිලෝමීටර් 1-2 ඇතුළත මේ දේවල් තමයි සිංගප්පූරුවේ ප්‍රයිමරි ස්කූල් එකකට යනකොට ළමෙක්ව ඉස්කෝලේකට දානකොට බලන දේවල්. ඉතින් ලංකාවේ වගේ ඉන්ටර්විව්ස් එහෙම නැහැ. අපිට ඔන්ලයින් ඇප්ලයි කරන්න තමයි තියෙන්නේ. ඉතින් අපිට රිසල්ට් එක දවස් 5කින් වගේ තමයි බලා ගන්න තියෙන්නේ. ඉතින් මම මේ ප්‍රොසෙස් එක අපි දැම්මට පස්සේ කියන්නම් මෙහෙ ඉන්න අයටත් දැනගන්න. පොඩි අය ඉන්නවා නම් ප්‍රයිමරි ස්කූල් යන්න බලාගෙන. ඉතින් ඒ ගැන විස්තර ඉදිරියේදී කියන්නම්. මොකද තව මාස 2කින් මාසෙකින් ජූලි අන්තිම ඉඳලා පටන් ගන්නවා ප්‍රයිමරි ස්කූල් වලට දාන්න. කජු ටික හොඳට තැම්බුණාට පස්සේ ඒකට දැන් කිරි දා ගන්න ඕනේ. ඊට කලින් මම මාළු එකට ලුණු සුදු ලුණු ඒව ඔක්කොම බෙදලා මාළු ටික ඔන්න දැන් දාගත්තා. ඉතින් මේ විදිහට තමයි මම අද කෑම හදාගන්නේ. ඉතින් කජු එකට තව මම පොඩි දෙයක් එකතු කරනවා. කිරි එකතු කරගත්තට පස්සේ කෝන් ෆ්ලාර් චූටි තේ හැන්දක ප්‍රමාණයක් විතර අරගෙන වතුර චුට්ටක් විතර වෙන්න දාලා එක දිය කරලා එකතු කරගත්තම කිරි වලයි කජු එකේ කරි එක ටිකක් උකු කරගන්න පුළුවන්. ඉතින් මම පැකට් කිරි තමයි පොල් කිරි තමයි පාවිච්චි කරන්නේ. ඉතින් හොඳට උකු පොල් කිරි ගන්න පුළුවන් නම් ෆ්‍රෙෂ් ඒවා ගොඩාක් රසට කජු කරි එක හදාගන්න පුළුවන්. ඉතින් මම සාමාන්‍යයෙන් කජු වල කොච්චර කිරි එකතු කරත් අර නිකන් පොඩි දිය ගතියක් එහෙම තියෙනවනේ. ඉතින් ඒක නිසා තමයි මම කෝන් ෆ්ලාර් ටිකක් එකතු කරේ. මේ වගේ පුංචි ප්‍රමාණයක් එකතු කරගත්තාම කරි එක ඉක්මනට උකු කරගන්න පුළුවන්. මාළු උයනකොට ගොඩාක් හැඳ දාලා එහෙට මෙහෙට කරන්න නැහැ. සාමාන්‍යයෙන් අතින් පොඩ්ඩක් අපි හදන භාජනයේ හෙලවුවාම ඇති. මොකද නැත්තම් ගොඩාක් මාළු ටික කැඩෙන්න බලනවා. ඉතින් සැලඩ් එකකුත් ඔන්න මම හදාගත්තා.
ඉතින් මේකට පිපිඤ්ඤා ඒ වගේම කේල් පොඩ්ඩක් එකතු කරලා තියෙනවා. තක්කාලි ලුණු නම් චූටි ප්‍රමාණයක් එකතු කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේම ගම්මිරිස් ලුණු ලෙමන් ටිකක් එකතු කරලා මම ග්‍රීක් යෝගට් ටිකකුත් එකතු කරගන්නවා. එතකොට තවත් රස වැඩි වෙන හින්දා. ඔන්න දැන් ලන්ච් එකත් මම හදාගෙන ඉවරයි. දැන් ඉතින් රස බලන්න තමයි තියෙන්නේ. ඉතින් ඔන්න මම පෙන්නන්නම් අපි යන්න කලින් මූව් වුණ දවසේම වගේ ගත්ත වීඩියෝස් ටිකක් ඔයාලට පෙන්නන්නම්. මම වීඩියෝ එකක් කරන්න හිතාගෙන ගත්තේ. නමුත් එච්චර වීඩියෝ එකක් කරන්න තරම් මට කාලේ තිබ්බෙත් නැහැ. ඒ වගේම වීඩියෝ ක්ලිප්ස් එකතු කරගන්න හම්බුනේත් නැහැ. ඉතින් ගත්ත ටික මම ඔන්න දාන්නම්. අපි ඔන්න මේ මූව් වුණ දවසකට පස්සේ ඉතින් මේ තමයි වටපිටාව ඔයාලා දකින්න ඇති. ඉතින් කලින් ගෙදර වගේ ලස්සන view එකක් නැහැ. ඉතින් මේක පාර අයිනෙම වගේ තමයි තියෙන්නේ. ඉතින් මේ අපි තාම බඩු අස් කරලත් නැහැ. ඉතින් පූල් view එක තියෙන්නේ මේන් ඩෝ එක පැත්තේ. ඉතින් ලොකු පූල් දෙකක් විතර තියෙනවා. මොකද මේ කොන්ඩෝ එක ගොඩාක් ලොකුයි. ලොකු විශාල බ්ලොක්ස් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ පැත්තේ ඔයාලට පේනවා ඇති තනි ගෙවල් පෙළියකුත් තියෙනවා. ඒ වගේම ජිම් එකක් තියෙනවා. පූල් දෙකක් තියෙනවා. ළමයිට සෙල්ලම් කරන්න තැන් වගේ දේවල් ගොඩක් තියෙනවා. ඒ වගේම සුපර් මාකට් එකක් තියෙනවා ඇතුළෙම. ඒ වගේ ෆෘට් ෂොප් එකක්, තව එතකොට ක්ලාසස්, බොක්සින් ක්ලාස් එකක් තියෙනවා. පෙට් ෂොප් එකක් තියෙනවා. ඒ වගේ පාසුකම් ගොඩක් තියෙනවා මේ කොන්ඩෝ එකේ. ඉතින් මේ තියෙන්නේ සුපර් මාකට් එක. ඉතින් මේකේ අපිට පහසුකම් තියෙනවා. අපිට ෆ්‍රෝසන් ෆුඩ් අරගෙන මෙතනම හීට් අප් කරගන්න පුළුවන්. ඒ වගේම කෝෆි මැෂින් එකක් තියෙනවා. අපිට මයිලෝ, කැපචිනෝ යන දෙයක් මෙතනින් අරගන්න පුළුවන්. ඉතින් හරිම ලේසි. හදිසි වෙලාවකදී හැම දෙයක්ම කරගන්න පුළුවන් පහසුකම් තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි අපි දැන් මේ ඉන්න කොන්ඩෝ එක තියෙන්නේ. ඔන්න දැන් අපි මේ චර්ච් එකට යන ගමන් ඉතින් පයින් ඇවිදගෙන යන දුර තමයි තියෙන්නේ. මම කියවනේ චර්ච් එකයි ප්‍රයිමරි ස්කූල් එකයි දෙකම එක ළඟ කියලා. ඉතින් මේ තියෙන්නේ මීටර් 150ක වගේ ඇවිදගෙන යන දුරින් ඔයාලට මේ පේන්නේ පාරේ එහා පැත්තේ. එහා පැත්තට පැන්නම තමයි චර්ච් එක තියෙන්නේ. ඉතින් මේක තමයි චර්ච් එක. ඉතින් මට ගොඩාක් හොඳයි චර්ච් එක ළඟ තියෙන එක. එතකොට හැමදාම මට ඉරිදට පල්ලි එන්න පුළුවන්. නැත්තම් දුර තිබ්බහම සමහරක් වෙලාවට කම්මැලි. ඉතින් මේක තමයි දැන් අපි එන චර්ච් එක. ඉතින් මේකත් එක්කම තමයි මම කිව්ව ප්‍රයිමරි ස්කූල් එක තියෙන්නේ. ඉතින් අපි බලමු. මේ තමයි ඒ ප්‍රයිමරි ස්කූල් එක. ඉතින් බලමු අපි කොහොමද වේද කියලා දෝනිව දාන්න හිතාගෙන ඉන්නේ. අපිට අවස්ථාව ගන්න පුළුවන් වේද කියලා බලමු.
අන්න හවස් වරුවේදී මට හිතුණා ටී ටයිම් එකට ෆලුඩා එකක් හදාගන්න. ඉතින් ගෙදර තිබ්බ දේවල් ටික එකතු කරලා හදාගත්තා. ඉතින් මේකට අයිස්ක්‍රීම් නම් මම එකතු කරන්නේ නැහැ. මොකද මේ දවස්වල ගොඩක් අයිස්ක්‍රීම් කෑම වැඩි නිසා දෝනිටත් හොඳ නෑ. හැම වෙලේම කූල් දේවල් කන එක යටත් හැම වෙලේම හෙම්බිරිස්සාව හැදෙනවා. ඉතින් ඒක නිසා මම හිතුවා අයිස්ක්‍රීම් එකතු කරන්නේ නැතුව හදාගන්නවා කියලා. ඉතින් මේ විදිහට මම රෝස් සිරප් එක හදාගෙන මේක කූල් වෙන්න ෆ්‍රිජ් එකේ දාලා තිබ්බා. නිවුණට පස්සේ ඊට පස්සේ චියා සීඩ් ටිකකුත් මේ විදිහට දාලා ඒකටත් වතුර ටිකක් දාලා මික්ස් කරලා ඒකත් ෆ්‍රිජ් එකේ තියාගත්තා. ඉතින් හොඳට කූල් වුණාට පස්සේ චියා සීඩ් ඒ වගේම රෝස් සිරප් එකයි කිරි ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරලා මේ විදිහට මම ෆලුඩා එකක් හදාගත්තා හවසට. ඉතින් ওই විදිහට තමයි එදා දවස ගත කරේ. ඉතින් තවත් දවසක වීඩියෝ එකක් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ලංකාවට ගිය වෙලාවේ මගේ දෝනිගේ පාස්පෝර්ට් එක අලුත් කරා. ඉතින් ඒකේ විස්තරත් මම පොඩි වීඩියෝ එකක් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. හදන්න ඉන්න අයට, අලුතෙන් හදන්න ඉන්න අයට, රිනිව් කරන්න ඉන්න අයට උදව්වක් වෙන විදිහේ වීඩියෝ එකක්. ඉතින් බලාපොරොත්තු වෙමින් ඉන්න එකත් ඊගා වීඩියෝ එක මම මේ විදිහට අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. රැඳිලා ඉන්න මගේ channel එකත් එක්ක පුළුවන් හැම වෙලාවෙම ඔයාලත් එක්ක vlog එකක් share කරගන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ගිහිල්ලා එන්න. සුබ දවසක්.